හදමුත් මේ 81 නේවි ෂිප් එකේ තියෙන මෙන්න මේ මිසයිල් කැරිය එක. මේක මේ තියෙන ලොකු නේවි ෂිප් එකයි මේ වර්ග 8යි. අපි මේක අන්බොක්ස් කරගමු. මේක තියෙනවා මේ වගේ පැකට්ස් ටිකයි කැටලොග් එකයි ස්ටිකර් කාඩ් එකයි. හරි මම දැන් කැටලොග් එක විදිහට මේ විදිහට පටන් ගන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි හදන්න යන්නේ මේ කැරියර් එකේ ස්ට්‍රක්චර් එක. දැන් අපි මේකේ ඩ්‍රයිවර් ඉන්නේ කොට සාදමු. මේක ඇත්තටම පැය භාගයෙන් වගේ හදලා ඉවර කරන්න පුළුවන්. මම මේ ස්පීඩ් කරලා තියෙන්නේ. මේ බ්ලොග්ස් වල ගානම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා බලන්න පුළුවන්. දැන් මම මේ හදන්නේ මේකේ ටිල් ටැංක් එකයි රෝද ටිකයි. මේ රෝද රබර් වලින් හදලා තියෙන්නේ. අපිට පදින්නත් පුළුවන් ඕන. දැන් මම හදන්නේ මේ මිසයිල් ටික. හරි අපි දැන් මේ වගේ ස්ටිකර්ස් ටික අලවගමු ඉක්මනට. මේක රෝද මේ වගේ කරකවන්න පුළුවන්. ඊට පස්සේ මිසයිල් ටික මෙන්න මේ වගේ මූව් කරන්න පුළුවන්. හරි ඔන්නම තමයි අපේ මිසයිල් කැරියර් එක තියෙන්නේ.